අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 25 වන තරඟය ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර තරඟය අද ආරම්භ වීමට නියමිත වී තිබුණේ සවස් 3ට. කෙසේ වෙතත් ක්‍රීඩා පිටිය ඇදහැරුණු වර්ෂාව හේතුවෙන් තරඟය සවස් 6:15ට ආරම්භ වන්නේ. එහිදී කාසිය වාසී දිනාගත් ශ්‍රී ලංකා නායක චමරි අතපත්තුගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩා පිටියට නැවතත් වර්ෂාව ඇදහැරෙන විට පන්දු වාර 4යි පන්දු දෙකක් තුරදී ලකුණු 18ක් ලබාගෙන තිබුණා. කිසිදු කඩුල්ලක් නොදැවි. ඉතින් එහිදී නොදවි ක්‍රීඩා පිටියේ රැඳී සිටි මුනිබා අලි පන්දු 17කදී ලකුණු 7කුත් ඔමයිමා සොහාලි පන්දු 9කදී ලකුණු 9කුත් වාර්තා කරගෙන පන්දුවට පහර දෙමින් සිටියා. කෙසේ වෙතත් නැවතත් ශ්‍රී ලංකා වේලාවෙන් 6:30 පමණ වන විට ක්‍රීඩා පිටියට ධාරානිපත වර්ෂාවක් ඇදහැලීම ආරම්භ වී තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් තවමත් තරඟය ආරම්භ කිරීම සඳහා ක්‍රීඩා පිටිය අවට වැසි ආවරණයවත් කිරීමේ කටයුතුවත් ආරම්භ කොට නැහැ. ඊට අමතරව තරඟ තීරකවරුන් මේ වෙන විට දැනුම් දී තිබෙන්නේ අවම වශයෙන් තරඟයේ පන්දු වාර 20ක තරඟයක් හෝ ක්‍රියාත්මක කිරීමට නම් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8:33 වන විට තරඟය ආරම්භ කිරීමට සියලුම කටයුතු සූදානම් කළ යුතුයි යන්නේ. කෙසේ වෙතත් රාත්‍රී 7:05 පමණ වන විටත් ක්‍රීඩා පිටියට වර්ෂාව ඇදහැලමින් පැවැත්වීම කනගාටුවට කාරණයක් බවට පත්ව තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් බොහෝ විචාරකින් සඳහන් කොට තිබෙන්නේ මෙම තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දමන්නට සිදු වන තරඟයක් බවට පත් වේවි කියා. ඉතින් මේ වගේ ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු එසේනින් දැනගන්න අපිව subscribe කරන්න. ඒ වගේම description එකේ තියෙන link එකෙන් ගිහලා අපේ WhatsApp channel එකත් follow කරන්න අමතක කරන්න එපා.